Hi guys, ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැමදාම කතා කරන දැනට දෙතුන් පාරක් කතා කරන තියෙන මාතෘකාවක් ගැන. ඒ කියන්නේ සති 3 වටුපැටව අපේ ෆාම් එකෙන් අරන් ගියාට පස්සේ කොහොමද විතර දානකම් බලාගන්නේ. ඔන්න ඕක තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද. මේ මාතෘකාව පිළිබඳ ඕනතරම් වීඩියෝස් දාලා ඇති මම. මොකද මගෙන් වටුව ගන්න කට්ටියට ආවට පස්සෙත් ඒක කියලා දෙනවා. ඊට අමතරව වීඩියෝ වලනොත් කියලා දෙනවා. නමුත් කොච්චර කියලා දුන්නත් මාසෙකට එක්කෙනෙක් හරි මේ වැඩේ වරද්ද ගන්නවා. ඒක තමයි මේ වීඩියෝ එක නැවතත් මම කරන්න කල්පනා කරේ. අපි පළවෙනිටම බලමු සති 3 වටුපැටව ගෙනිච්චට පස්සේ මොකද කරන්නේ. ගෙනියන්න කලින් ඔයාලා සති 3 වටුපැටව මගෙන් ගන්න එනකොට එහෙම නැත්නම් කොහේ හරි ගන්න යනකොට පුළුවන් තරම් හවස් වරුවක නැත්නම් උදේ පාන්දර යන්න. මොකද දවාලට සත්තු ගෙනියන්න එපා, රස්නේ වැඩි. එතකොට සත්තු අවුල් යනවා. ඊට පස්සේ තමයි සත්තු එක එක ලෙඩ වුණා ගියාට පස්සේ මැරලා හිටියා ඔය වගේ ප්‍රශ්න ගොඩක් එන්නේ. ඊට අමතරව ඔයා සත්තු හදනකොට ඔයාට අවශ්‍ය කෑම, ඒ කියන්නේ දැන් අපි ඔයා කෝල්ලයක් දුන්නොත් අපි ඔයාට කියනවා මේ දේවල් ටික රෙඩි කරගන්න. කෑම එක, විටමින් වර්ග ඔය ටික අපි ඔක්කොම කියලා දෙනවා. ඔයාට ඔයාගේ පැත්තේ ඒවා ගන්න නැතිනම් අපිට කියන්න අපි මේ පැත්තෙන් අරන් අපි ඉන්න පැත්තෙන් අරන් දෙන්නම් ඔයාට අරයි යන්න. එහෙම නැත්නම් ඔයාලා පැත්තේ තියනවාද කියලා ඉස්සෙල්ලා චෙක් කරලා ඉන්න. එහෙම නැත්නම් දෙන්නේ ගෙනියන්න එපා වටුව. මොකද වටුවගේ පොඩි කාලේ දෙන්න ඕන පෝෂණය යාට ලැබුණ නැති වුනම වටුව ලෙඩ වෙනවා. දැන් අපි දෙන්න ඕනේ ප්‍රෝටීන් වැඩිම තියෙන කෑම එකක් තමයි දෙන්නේ. ඒක සති 3ක් ඒ විදිහට හදාගෙන ආවට පස්සේ ඔයාලා ගිහිල්ලා අර ලේයර් එකක් හරි ග්‍රෝවර් එකක් හරි දීපු ගමන් සතා කඩාන වැටෙනවා. ඊට පස්සේ සතා එයාට අවශ්‍ය පෝෂණය හරියට නැති වෙලා යම් මැරෙනවා. ඊට පස්සේ අපිට කරදර කරන්න එපා ඔයාලා. මොකද අපි කියන දේ ඔයාලා කරන්නේ නැතුව ඔයා මොන දේ ගිහිල්ලා කරත් වැඩක් නැහැ එතන. ඊට පස්සේ ඔයාලා මේක ගෙනියනවා වසු වෛද්‍ය ළඟටයි අරහෙටයි මෙහෙටයි ගෙනියලා එයාලත් බේරෙන්න ඕනකට සහ මේක මොනවද චෙක් කරන්නේ නැතුව රැණිකට් කියයි අරක කියයි මේක කියයි. ඉතින් ඉස්සෙල්ලා සත්තු හදන්න ඉස්සෙල්ලා සත්තු ගැන හොඳට හොයලා බලන්න. හොයලා බලලා අපි දෙන උපදෙස් හරියටම පිළිපදින්න බැරි නම් අපෙන් සත්තු අරයි යන්නත් එපා, තරහ වෙන්නත් එපා. එහෙම ගෙනියලා අපේ උපදෙස් පිළිගන්නේ නැත්නම් අපි වට වග කියන්නේ නැහැ. ඒක නිසා පළවෙනියටම උදේ වරුවක හවස් වරුවක එන්න අපි එයාලව දාන්න පුළුවන්. ඒක පෙට්ටියකට දාන්න පුළුවන් ප්‍රමාණ වලට දාලා ලස්සනට ඔයාලගේ අතට දෙනවා. ඔයාලා ඒක ගෙනියන්න ගෙනිච්චට පස්සේ අපි කියන විදිහට ඒ විදිහටම කරන්න. අපි ඔයාලට කියනවා මල්ටි විටමින් එකක් ගන්න, විටමින් E එකක් ගන්න, ඇන්ටිබයොටික් එකක් ගන්න. මෙන්න මේ ටික දෙයනේ කියලා පළවෙනිටම ගෙනිච්ච දවසේ ඉඳලා දවස් 5ක් දීලා ඊට පස්සේ සතියට දවස් 3 ගානේ දෙන්න. දවස් 5ක් දෙන්න බැරි නම් ඇන්ටිබයොටික් එකවත් අඩුම දවස් 5ක් දෙන්න. මල්ටි විටමින් එක විටමින් E එකයි දවස් 3ක් දෙන්න. අනිත් ටික දවස් 5ක් දීලා නවත්තනවා. ඊට පස්සේ සතියට දවස් 3ක්. සඳුදා අඟහරුවාදා බදාදා කියලා හිතන්නකෝ. පළවෙනිටම සඳුදා ගෙනිච්ච නම් සිකුරාදා වෙනකන් ඇන්ටිබයොටික් එක දෙනවා. මල්ටි විටමින් එකයි විටමින් E එකයි බදාදා වෙනකන් දීලා නවත්තනවා. ඊළ සතියෙන්ලා සඳුදා අඟහරුවාදා බදාදා මේ තුනම දිගටම දෙනවා. එතකොට අපි ඔයාලට කියන කෑම එක අපි ඔයාලට මේ කෑම එක දෙන්න කියලා කියනවා. ඒ කෑම එක ගන්න. එහෙම ගන්න බැරි නම් අපිට කියන්න අපි මෙහෙන් අරන් දෙන්නම්. ඒක ගෙනියන්න පුළුවන් වාහනයක ඔයාලා එන්න. එතකොට ඒ කෑම එක අරන් ගිහිල්ලා ඒ කෑම එක පළවෙනි සතියේ ග්‍රෑම් 25ක්, දෙවෙනි සතියේ 30ක්, තුන්වෙනි සතියේදී 35කට වැඩි කරගන්න ඕනේ. කෑම අඩුවෙන් දුන්නත් එයාලා පිටතර වැටෙන්නේ නැහැ. ඒක නිසා සාමාන්‍යයෙන් ওই සති 3න් එහාට යන වටුපැටවුන්ට හැම වෙලෙම කෑම තියෙන්න ඕනේ. ඊට අමතරව බල්බ් එකක් දාගන්න ඕනේ. බල්බ් එකක් කියන රස්නට බල්බ් එකක් නෙවෙයි, LED බල්බ් එකක්. එළිය වැටෙන්න. මොකද යාලට හැම වෙලෙම කන්න ඕන නිසා. ඒතකොට සාමාන්‍යයෙන් හවස 6 ඉඳලා රාත්‍රී 10 වෙනකන්වත් මේ බල්බ් එක දාලා තියන්න ඕනේ. එතකොට කෑම වතුර මෙයාලට හැම වෙලෙම තියන්න ඕනේ. එහෙම නැත්නම් තමයි සත්තු කොටාගන්නේ. ඒ වගේ ප්‍රශ්න ඔක්කොම එන්නේ. ඉතින් ඔය සරල ක්‍රම ටික තමයි අපි කරන්න කියන්නේ. ඔය ටික කරගන්න බැරුව තමයි කට්ටිය සත්තු මරාගෙන අපිට කෝල් කරගෙන අපි ගැන වටේ කියාගෙන එහෙම ප්‍රශ්න තියෙන්නේ. අපෙන් සත්තු ගෙනිච්ච 100ක් සත්තු ගෙනියලා තියෙනවා නම් එක්කෙන්ට දෙකට නම් මේ ප්‍රශ්න වෙලා තියෙන අනිත් ඔක්කොලාම අති සාර්ථකව වැඩේ කරගෙන යනවා. ඒක නිසා අපි ඔය අපිට බයින දෙන්න ගැන වැඩි හිතන්නේ නැහැ. නමුත් ඉදිරියේදී ඒ වගේ දෙයක් නොවෙන්න තමයි අපි මේ හැම වෙලේම උපදෙස් දෙන්නේ. මේ උපදෙස් දෙක මේ විදිහටම අපි ළඟට සත්තු ගන්න ආවට පස්සේ මීටත් වැඩිය ගැඹුරින් කියලා දෙනවා. කියලා දීලා තමයි යවන්නේ. නමුත් එහෙම කියලා දීලා මේ අපිට කට්ටිය කම්ප්ලේන් කරනවා කියන්නේ ඒක ඉතින් එච්චර හරි නෑ. මොකද අපි කියලා නොදී නම් ප්‍රශ්නයක් නෑ. අපි කියලා දීපු දේ හරියට කරගන්න බැරුව මේ අපිට කම්ප්ලේන් කරන්න එපා. අපි ඒවා බාරගන්නෙත් නෑ. අපි ඒවට වග කියන්නෙත් නෑ. ඔන්න ඔය ටික තමයි මට මේ වීඩියෝ එකෙන් කියා ගන්න ඕන උනේ. අපි ළඟ සති 3 වටුව ඉන්නවා. ගෑනු සත්තු තෝරලා දෙන්නේ.
දවස් 45 වෙනකොට එයාලා බිත්තර දාන තත්ත්වයට එනවා. ඔයාලටත් අවශ්‍යයි නම් අපිට කෝල් එකක් දෙන්න. සාමාන්‍යයෙන් අද දවසේ මිල රුපියල් 420යි. නමුත් ඔයාලා ගන්න ප්‍රමාණය අනුව මිල එහෙ වීමේ හැකියාවක් තියෙනවා. නමුත් 420යි කියලා කිව්වට සමහරවිට ඉදිරි මාසවලදී තව චුට්ටක් මිල බහින්නත් පුළුවන්. ඒක නිසා අපිට කෝල් එකක් දීලා ඔයාලගේ ඕඩර් එකක් තියෙනවා නම් දෙන්න. අපි ඔයාලගේ ඕඩරේ හරි නිවැරදි ක්‍රමයට ඒ සත්තු ටික හදලා ඔයාලට බාර දෙන්න අපි අප වෙලා ඉන්නවා. එහෙමනම් මේ වගේ වටිනා වීඩියෝ එකකින් ඔයාලා මම ආයෙ හම්බෙන්න එනවා. එතකන් ඔයාලට සුබ දවසක්. එහෙනම් මං ගිහිල්ලා එන්නම්.